තැඹිලි කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආසාවෙන් බොන රසවත් පානයක්. ඉතින් අපි තැඹිලි වතුර බෙව්වට මේ තැඹිලි වතුරේ තියෙන ගුණ වගේම අගුණ ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. තැඹිලි වතුර ඇඟ නිවන ඔසුවක් විදියට අපේ දේශීය වෙදකමේ බහුලව යොදා ගන්නවා. තැඹිලි වතුරේ තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් විදියටත් තැඹිලි වතුර හඳුන්වන්නට පුළුවන්. බටහිර ඖෂධ අධිමාත්‍රාවකින් ශරීරගත වුණාට පස්සේ එහි විස නසන්නට තැඹිලි වලට හැකියාව තියෙනවා. ආහාර වර්ගවල තිබෙන පලිබෝධනාශක අමතර කොටස්, ඒ වගේම ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ කොටස් නිසා සිදුවන හානිය අවම කරන්නත් තැඹිලි වතුර භාවිත කරනවා. දියවැඩියා රෝගය තියෙනවා නම් ලපටි තැඹිලි වතුර පානය කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත් හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වෙනවා. පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ට ආහාරයක්ද වනවා. තැඹිලි වතුර පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත කණ්ඩක විනාශ කරන ප්‍රති ඔක්සිකාරකයක්. ඒ වගේම තැඹිලි වතුරවල සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවණ වර්ග අඩංගු නිසා ලිංගික සරු බවට සහ මද සරු බව දුරු කරන්නත් මේක හොඳ ඖෂධයක්. මහලු අයට වගේම ඝන ආහාර දිරවීම අපහසු රෝගීන්ට මේක ලබා දෙන්න පුළුවන් පෝෂණීය පානයක් වෙනවා. මව්කිරිවල තියෙන ෆෝලික් අම්ලය තැඹිලි වතුරෙහිද අඩංගු වන නිසා සකස් කළ ලදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ඉතාම ගුණදායකයි. ශරීරයේ අධිකව වෙහෙසට පත්වන අවස්ථාවකදී වගේම විජලන තත්ත්වයන් වලදීත් තැඹිලි වතුර පානය කිරීමට අප පෙළඹිලා තියෙනවා. මුත්‍ර මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් මේ වතුරට ඇති නිසා මුත්‍රා පිටවීමේ අපහසුයෙන් පෙළෙන අයට මුත්‍රා පිටවීම පහසු කිරීමට තැඹිලි වතුර පානය කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරන්නත් මේ තැඹිලි වලට හැකියාව ලැබෙනවා. කුඩා දරුවන්ට වැළඳෙන බඩේ අජීර්ණයන් වගේම බඩ පිපුම වැනි තත්ත්වයන් සමනය කිරීමටත් තැඹිලි වතුර යොදා ගන්නට පුළුවන්. ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමේ අපූර්ව ගුණයකුත් මේ තැඹිලි වතුර සතු වෙනවා. ශරීරයේ නැවුම් බවට හේතු වන තැඹිලි වතුර නිතර නිතර පානය කිරීමෙන් ඔබේ ශරීර ශක්තිය නැවුම් වෙනවා. රුධිරය පිරිසිදු කරන අතරම රුධිරයේ තියෙන විෂ කොටස් මෙහිදී විනාශ කර දමනවා. ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට තැඹිලි වතුර ඉතාම සුදුසුයි. වමනය නැති කිරීම, ශරීර ශක්තිය ඇති කිරීම, මාංශ පේශිවල වැඩිම ඇති කිරීම, ශරීරයේ බර අඩුවීම නැති කර ශරීරයේ බර වැඩිවීමට මඟ පෑදීමටත් මේ තැඹිලි වතුර භාවිතයෙන් හැකියාව ලැබෙනවා. ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරලා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අයුරින් මෙහිදී ශරීරය හැඩගස්සනවා. වෛරස් වලට ඔරොත්තු දීමේ හැකියාව මනා අයුරින් හිමිවීමට තැඹිලි වතුර තමයි භාවිතා කිරීමට උවමනා වෙන්නේ. දියවැඩියාව ඇත්තන්ට තැඹිලි වතුර පානය කිරීමට බියක් ඇති වෙන්නට හේතුවක් නෙවෙයි. පිළිකා සෑදීම සඳහා ඇති අවදානම නැති කිරීමටත් මේ තැඹිලි වතුර වලට පුළුවන්. මුත්‍රා ගල් සෑදීම අඩු කරන බැවින් එම රෝගයට ගොදුරු වී සිටින අයටත් ඒ රෝගය වැළඳීමට ඇති ඉඩකඩ නැති කිරීමටත් මේට පුළුවන්. මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට එම රෝග තත්ත්වයෙන් මිදීමටත් මෙහිදී හැකියාව ලැබෙනවා. කුඩා දරුවන්ගේ පණු රෝගවලට තැඹිලි ඉතා ගුණදායකයි. සන්ධි රෝගවලට අපූරු ගුණදායක බවකුත්, පිත්තාශය රෝගවලට හොඳ ශක්තියකුත්, සම්හි සුසිනිදු බව ආරක්ෂා කරන්නටත් මේට හැකියාව තියෙනව කියලා හිතන්නේවත් නැතුව ඇති. හිස් කබලෙහි ඉස්සොරි සෑදීම වැළැක්වීමටත් මේ තැඹිලි වලට හැකියාව තියෙනවා. අකලට කෙස් පැසීම රෝගයෙන් පීඩා විඳින තරුණ තරුණියන්ට තැඹිලි වතුර කදිම විසඳුමක්. දිලීර රෝගයක් වැළඳුණු අවස්ථාවේදී තැඹිලි වතුර බීම ඉතා ප්‍රයෝජනයි. බැක්ටීරියා නැසීමේ ගුණයක්,
බඩවැල්වල හැදෙන පණුවන් විනාශ කිරීමේ හැකියාවත් උණ සන්නිපාතය මැලේරියා වැනි රෝගවලටත් මේ තැඹිලිවල ගුණදායක බව වැදගත් වෙනවා. දීර්ඝකාලීන හිසරදයටත් මේක කදිම පිළියමක්. දමනිගත රෝගවලටත් ගලගණ්ඩිය සෑදී ඇති අයටත් මේක ඖෂධයක් වෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී සේලයින් වෙනුවට තැඹිලි වතුර එන්නත් කරගත් බවත් කියවෙනවා. ඒ නිසා සේලයින් වෙනුවටත් තැඹිලි වතුර යොදා ගන්න අවස්ථා අප දැක තියෙනවා. හැබැයි තැඹිලි අහිතකර අවස්ථා නැතුවම නෙවෙයි. වකුගඩු රෝගවලදී තැඹිලි වතුර පානය කරන්නට නුසුදුසුයි. සර්පයන් දෂ්ට කළ අවස්ථාවලදී තැඹිලි වතුර පානයෙන් වැළකී සිටිනට ඕන. සෙම් රෝගවලදී නම් තැඹිලි වතුර අගුණයි. ලේ දන්දී පැමිණි අවස්ථාවකදීත් තැඹිලි වතුර පානය කරන්නට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි කුඩා ප්‍රමාණයන් වල අහිතකර තත්ත්වයක් තිබුණත් තැඹිලි කියන්නේ දිව්‍ය ඖෂධයක්.